අපි අද ඔයාලට කියලා දෙන්නේ Spark X i7 කියන 3D printer එක කොහොමද මැෂින් එක මේන්ටේන් කරන්නේ, මැෂින් එක ඔපරේට් කරන්නේ කොහොමද කියන එකේ ට්‍රේනින් එක තමයි අද අපි ඔයාලට දෙන්නේ. මේක දෙන්න කලින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මැෂින් එක ඔන් කරන්න කලින් පළවෙනියටම බලන්න ඕනේ ඉලෙක්ට්‍රික් සේෆ්ටි එක. ඒක තමයි ඔයා මේ මැෂින් එක ඔන් කරන්න කලින් පවර් එක කොහොමද ඉලෙක්ට්‍රික් එකේ සේෆ්ටි එක චෙක් කරලා බලන්න. ඒ හැමදේම කරාට පස්සේ තමයි ඔයා මැෂින් එක ඔන් කරන්න ඕනේ. පවර් කේබල් එක චෙක් කරන්න ඒකේ අවුලක් තියනවද? එහෙම නැත්නම් ඔයා පවර් කේබල් එක මෙතනින් ගහලා ඔයාගේ මැෂින් එක ප්ලග් කරන්න කරන්ට් එකට. ඊට පස්සේ මේ විදිහට ඔන් කරලා ඔයාලට මැෂින් එක පිටිපස්සේ තියෙනවා පවර් ඔන් ස්විච් එක. ඒ ස්විච් එක ඔන් කරාම ඔයාලට මේ විදිහට ඩිස්ප්ලේ එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. මේක ඔන් වෙන අතරේ මුකුත් කරන්න යන්න එපා. ඒක ඔන් වෙන්න නෝමල් දෙන්න. මෙහෙම තමයි ඔයාලට මේ මැෂින් එක ඔන් වුණාම ඩිස්ප්ලේ එකේ පේන්න තියෙන්නේ. එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පළවෙනියටම කරන් තියෙන මැෂින් එක ඔන් කරලා print එකක් දාන්න කලින් පළවෙනි පාර ඔයා කැලිබ්‍රේෂන් එකක් කරගන්න ඕනේ. ඒකට මෙන්න මේ control කියන එකට ගිහිල්ලා XY කියන ටැබ් එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා XY කියලා home එකක්. අපි ඒක පළවෙනි පාර දෙනවා. එතකොට ඔයාලට පේනවා මැෂින් එකේ කොහොමද XY කියන home එක කැලිබ්‍රේට් වෙන්නේ කියලා. හරි. ඒක ඉවර වුණාට පස්සේ අපි දෙනවා Z කියන home එක. Z කියන home එක කොහොමද කැලිබ්‍රේට් වෙන්නේ කියන එක ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඔයාලා මැෂින් එක ඔන් කරන්නේ අද උදේද රෑද දවල්ද කියලා නැහැ. ඔන් කරන පළවෙනි වතාවේ මේ XYZ කියන home එක දෙන්න. ඒක ඔයාගේ print quality එකට, එතකොට print එකේ finishing එකට, ඒ හැම දෙයකටම බලපාන දෙයක් තමයි මේ calibrate කරන එක. එතකොට quality එක up කරගන්න උනත් මේක බලපානවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ filament එක load කරගන්න විදිය. ඔයාගේ filament එක load කරගන්න තියෙන මෙන්න මේ CFS කියන මෙන්න මේ unit එක. ඒ කියන්නේ CFS light කියන මෙන්න මේ unit එක හරහා තමයි ඔයාගේ filament colors එක load කරගන්න තියෙන්නේ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ filament එකක් කොහොමද අපි load කරගන්නේ මේ machine එකට කියලා. අනිවාර්යෙන් ඉස්සෙල්ලාම filament එකක් load කරන්න කලින් ඔයා මේ filament එක dry කරලා ඉන්න ඕනේ. filament එක dry කරන තරමට ඔයාගේ print එකේ quality එක, එතකොට machine එකේ රඳා පැවැත්ම හැමදේම බලපානවා. filament එකක් dry කරන්න තෝවා දැම්මොත් මේක දිරලා වගේ තිබුණොත් මෙහෙම කැඩෙන්න බලනවා. එතකොට ඔයාලට nozzle clog වෙනවා. එතකොට gearbox එක හිරෙනවා වගේ ගොඩාක් damages වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට කට එකක් ඔයාලට තියෙනවා. නම් හරිද? machine වල සමහරවිට එනවා. Spark i7 එකට එන්නේ නැහැ. හැබැයි ඔයාලට normal මේ වගේ කට් කරන්න පුළුවන් කට එකක් භාවිතා කරන්න පුළුවන්. අංශක 45 angle එකට මෙන්න මෙහෙම filament එක කට් කරලා මෙන්න මේ මෙතන slot එකෙන් පොඩ්ඩක් දැම්මම ඇති යා sense එක හරහා උඩට ඇදලා ගන්නවා ඔයගේ filament එක. ඒ විදිහට තමයි ඔයාගේ මේ colors හතරම මේකට අප්ලෝඩ් කරන්න. filaments කියලා එකක් තියෙනවා. මෙන්න මේ filaments කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් colors හතර. ඔයාගේ මේ CFS unit එකේ තියෙන colors හතර මේ විදිහට පෙන්වනවා. මේ වගේ තමයි පෙන්වන්නේ. දැන් ඔයාට filament එක load කරාට පස්සේ මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණක් වැටෙනවා. ඒක ඔයා ක්ලික් කරාම මෙන්න මෙතන edit කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ filament එකේ brand එක මොකක්ද කියලා තෝරන්න. ඔයාට මේක හොයාගන්න පුළුවන් filament එකේ එක්ක ඔයාට මේ reel එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ reel එකේ sticker එකක් තියෙනවා. මොකක්ද වර්ගය කියලා ඔයාට බලා ගන්න පුළුවන්. page එකක්ද, PLA එකක්ද, color එක මොකක්ද? එතකොට ඒකේ temp page එක මේ හැම දෙයක්ම මේ reel එකේ බලා ගන්න පුළුවන්. නැත්තම් ඔයාට මේ reel එක එන ඔයාගේ filament box එකේ බලා ගන්නත් පුළුවන්. ඒක බලාගෙන ඔයාගේ brand එක මොකද්ද කියලා බලන්න. Creality කියන brand එකෙන් නම් දාන්නේ Creality කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේකේ color එක මොකද්ද කියන එක තෝරන්න. color එක තෝරනකොට ඔයාට පුළුවන් මේ යටට ගිහිල්ලා ඔයාට කැමති color එකක් තෝරන්න. ඒක ළඟින් යන color එකක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒ color එකම වෙන්න අවශ්‍ය නැහැ.
ඊට පස්සේ මෙතන දාන්න ඔයාගේ ටයිප් එක මොකද මම දැන් පෙන්නුවේ PLAද PEGද ABSද මොකද්ද කියන ටයිප් එක දාන්න. ඊට පස්සේ මෙතන ඒ ටයිප් එක දැන් PLA නම් වර්ග තියෙනවා. ඔයාලට hyper PLA තියෙනවා CR PLA එතකොට end PLA end fast අන්න ඒ වගේ මේ PLA වර්ග තියෙනවා. ඒකෙන් මොකද්ද ඔයාගේ ෆිලමන්ට් එකේ වර්ගය කියන එක ඔයා තෝරන්න ඕනේ. ඊට පස්සේ OK කියන එක දෙන්න. ඔයාලට දැන් නිකන් හරි හිතනකො වැරදුනා හරි මේක අයින් කරලා වෙන එකක් දාන්න ඕනේ කියලා. එතකොට ඔයාලට රීසෙට් කියන ඔප්ෂන් එක දීලා ආපහු මුලින් ඉඳන් යන්න පුළුවන්. ඒ විදිහට තමයි මෙතන ඔයාගේ ඔක්කොම කලර්ස් ටික ඇඩ් කරන්නේ. ඔය විදිහට හැම කලර් එකක්ම ඇඩ් කරන්න. ඔයාගේ මැටීරියල් එක එතකොට මම ඔයාලට ආයෙත් කියනවා ඔයාලගේ ඔබ්ජෙක්ට් එක PLA නම් කලර්ස් හතරම PLA වෙන්න ඕනේ. ඒක end PLAද CR PLAද එතකොට hyper PLAද කියන එක ප්‍රශ්නයක් නෑ. PLA නම් PLA ඕන වර්ගයකින් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලට PLA එකත් එක්ක ABS use කරන්නවත් PLA එකත් එක්ක PEG use කරන්නවත් PLA එකත් එක්ක TPU use කරන්නත් බෑ. ඒ වගේම තමයි ABS PEG ඒ වගේ කවලම් කරලා මැටීරියල් use කරන්න බෑ. use කරනවා නම් use කරන්න ඕනේ එකම වර්ගයේ මැටීරියල් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ print එක ඉස්සෙල්ලාම වදින්නේ දම් පාට කියලා හිතන්නකො පළවෙනි layer එක. එහෙනම් ඔයා ඒක click කරලා load කියන එක දෙන්න. load කියන එක දුන්නාම මේ වගේ setup ටිකක් වෙනවා. ඒ ටික ඔක්කොම finishing වෙනකන් ඔයාලා මුකුත් කරන්න යන්න එපා. ඒක finishing වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ load කියන එකෙන් කරන්නේ මෙතන nozzle එකක් තියෙනවා. මේ nozzle එක heat වෙලා තමයි ඔයාගේ filament එක උණු වෙලා ඔයාලට ඕන object එක create වෙන්නේ. ඉතින් ඒක කරන්නේ ඔයා කලින් create කරලා තියෙන filament එකේ use කරපු ටිකක් ඉතුරු වෙච්ච ඒවා ටිකක් තියෙනවා. ඒ nozzle එක ඇතුලේ. අන්න ඒක heat කරලා එයා clean කරන එක තමයි මේ load කියන option එකෙන් කරන්නේ. ඊට පස්සේ ඔයාලට එතනම දකින්න නැති unload කියන option එකක්. ඒක මම ඊළඟට පෙන්නන්න. ඒ option එකෙන් කරන්නේ ඔයා හිතන්න ඔයාට මේ filament CFS unit එකෙන් මෙන්න මේ කහ පාට කියන filament එක අයින් කරන්න ඕනේ කියලා. එහෙම වුණාම ඔයාට පුළුවන් ඔයාට ඒ color එක click කරලා එතන unload කියන option එක දෙන්න. ඒක දුන්නාම එයා කරන්නේ මෙතනින් ඒ අවශ්‍ය අනවශ්‍ය ඔයාට අයින් කරන්න ඕන color එක මෙතනින් උඩට දීලා ආපහු මෙන්න මේ reel එකට එතන එක තමයි වෙන්නේ. ඒ ටික තමයි ඔයාට ඒ ටැබ් එකෙන් කරන්න තියෙන මේන්ලිම දේවල් ටික. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් එයා nozzle එක ක්ලීන් කරලා ඔයාගේ දැන් load කරපු filament ටික ගන්න විදිය. තව තියෙනවා. මේ ටික පහම මේ ටික හයම ඔයාට හරිය වැටෙනකන් ඉන්න. ඒක ඉවර වුණාට පස්සේ තමයි එයා finishing වෙන්නේ. ඔයාලට මෙතන පේනවා ඇති nozzle එක heat වෙන විදිය. එයා 240ට heat වෙනවා. හරි. දැන් ඒක ඉවරයි. මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නේ මෙන්න මේ unload කියන option එක මම ඔයාලට නිකන් කරලා පෙන්නන්නම්. මට දැන් මේ filament එක තමයි මෙතනින් අයින් කරලා වෙන එකක් දාගන්න ඕනේ. මම ඒක click කරලා unload කියන option එක දෙනවා. එතකොට එතන setup හතරක් වෙනවා. මේ setup එක ඉවර වුණාට පස්සේ මෙතන nozzle එක 240ට heat කරලා ඉවර වුණාට පස්සේ එයා ඔයාලට මේක ලස්සනට unload කරලා දෙනවා. හරි. දැන් unload වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙන spool holder කියන එකක් ඔයාලට මේ CFS colors හතරම දාන unit එකට අමතරව ඔයාලට spool holder එකක් use කරන්න පුළුවන්. ඒකට ඔයාලට machine එකත් එක්කම ඔයාලට පොඩි part එකක් හම්බ වෙනවා spool holder එක. ඒ කියන්නේ මේ වගේ filament එක දාගලා තියාගන්න පුළුවන් එකක්. අන්න ඔයා හිතන්න CFS unit එක use කරන්නට ඔයා spool holder එක use කරනවා. ඒක use කරද්දී ඒකෙත් අර විදියටම edit option එකට ගිහලා මොකද්ද use කරන filament එක වර්ගය මොකද්ද කියලා දීලා ඔයාලට ඒකෙන් ඒ ටික කරගන්නත් පුළුවන්. මේ දෙකෙන්ම කරන setup එක එක වගේ. ඊට පස්සේ ඔයාලට මෙතන setting වලට ගියාම ඔයාලට මේ පළවෙනියටම තියෙන tab එක තමයි account කියන එක. මේ account කියන එකෙන් කරන්නේ ඔයාලට Creative Cloud කියන app එක Android ද Apple ද ඒ දෙකෙන් ඕන එකක පුළුවන් ඔයාලට Creative Cloud කියන app එක download කරගන්න. download කරලා ඔයාට එක account එකක් create කරලා ඉවරලා ඒක QR එක scan කරාම ඔයාට මේ machine එක operate කරන්න පුළුවන්. ඒ කියන්නේ operate කියන print දාන්න පුළුවන්. machine එකේ print වෙන විදියෙන් බලා ගන්න පුළුවන්. මේකෙත් camera option එකක් තියෙනවා. ඔයාට print වෙන විදිය වුණත් machine එකෙන් phone එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන print setting කියලා තියෙනවා.
මේකේ ලොකුවට මුකුත් කරන්න යන්න එපා. මෙතන සිස්ටම් කියන එකට ගියාම ඔයාලට පුළුවන් මෙන්න මේකට ගිහිල්ලා Wi-Fi එක කනෙක්ට් කරගන්න. ඔයාලට Wi-Fi එක කනෙක්ට් කරගන්න ඔයා හිතන්න ඔයාගේ Wi-Fi එක SLT Fiber 2G නම් ඔයා ඕකම තමයි ඔයාගේ ලැප් එකද එතකොට කම්පියුටර් එකද මොකද යූස් කරන්නේ ඒකටත් මේ Wi-Fi එකම තමයි යූස් කරන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකේ නම් හොට්ස්පොට් දෙන්නේ. ඒ හොට්ස්පොට් එකමයි මැෂින් එකට සහ ඔයාගේ ඩිවයිස් එකට යූස් කරන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ මෙතන ඔයාට පුළුවන් මේ ෆර්ම්වෙයාර් version කියන එකෙන් ඔයාලට ෆර්ම්වෙයාර් අප්ඩේට් කරන්න පුළුවන්. ඔයාගේ CFS Lite එක අප්ඩේට් කරන්න තියෙනවා, i7 3D print එක අප්ඩේට් කරන්න තියෙනවා. අනිවාර්යෙන් මේ අප්ඩේට් කියන ඒවා දෙන්න ඔයාලට පහසු වෙනවා ඉස්සරහට print කරගෙන යනකොට. අනිත් දේවල් ඔකට කරන්න ඕනේ ඔයාලට පස්සේ factory reset එකක් කරන්න ඕන නම් ඒක මෙතනින් කරගන්න පුළුවන්. ඒ ටික තමයි ඔයාලට mainly මේ touch display එකේ කරන්න තියෙන වැඩ කොටස. ඊළඟට ඔයාලට හිතන්න දැන් ඔයාගේ object එක මේක create වුණා. create වුණාට පස්සේ ඔයාලට මේක ගලවලා ගන්න ඕනනේ. ඔයාගේ object එක එතකොට දැන් මෙහෙම තියෙනකොට නිකන් හරි ඔයාගේ head එකයි bed එකයි මේ ගානට තියලා නැවතුනොත් ඔයා මෙහෙම තියලා උස්සන්න යන්න එපා. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ Z කියන එකෙන් මෙන්න මෙහෙම ඔයාගේ head එක ටික ටික උඩට ගන්න. මෙන්න මේකෙන් ඔයා උඩට ගන්න. උඩට ගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ ප්ලේට් එක මේක තව ටිකක් උඩට ගන්න. අරගෙන ඉවරලා ඔයාට පුළුවන් මේ ප්ලේට් එක මෙන්න මෙහෙම ගලවලා ගන්න. ගලවලා අරගෙන මෙන්න මෙහෙම ප්ලේට් එක දෙකට නවන්න. දෙකට නැවුවාම ඔයාගේ ඔබ්ජෙක්ට් එක නිකම්ම ගැලවිලා එනවා. මෙන්න මෙහෙම ඔයාලට නවන්න පුළුවන් මේක ෆ්ලෙක්සිබල් එකක්. මෙහෙම නවන්න පුළුවන්. එතකොට ඔයාලට මේ ප්ලේට් එක දෙපැත්තම යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉවර වෙලා මේ බෙඩ් එක අනිවාර්යෙන් ඔයාගේ එක print එකක් ඉවරනාට පස්සේ හොඳට IP නැත්තම් surgical කියන දේ දාලා හොඳට clean කරන්න. water කරලා clean කරත් කමක් නැහැ. clean කරාට පස්සේ හොඳට tissue එකකින් හොඳට ඒකේ water වතුර ටික ඔක්කොම ටික remove කරන්න. remove කරලා මේක අනිවාර්යෙන් ඔයා හොදනකොට brush මොන හරි ලොකුවට අර escape වගේ දේවල් දාලා හූරන්න කරන්න යන්න එපා. මොකද මේක non stick එකක්. මේක damage වුණොත් ඔයාලට print එකත් හරියට කරගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේක ගානට තියලා ඉවරලා මේක මෙහෙම අතාරින්න. ඔය ටික තමයි mainly තියෙන. අනිවාර්යෙන්ම ඔයා සතියකට සැරයක්වත් මේ මැෂින් එක ක්ලීන් කරන්න. ඒක ඔයාගේ print quality එකට ඔයාගේ මැෂින් එකේ රඳා පැවැත්මට මේ හැම දෙයකටම හොඳයි. එතකොට ඔයා සතියකට සැරයක් මේකේ තියෙනවා self check කියලා නැත්නම් auto calibration කියලා ඒක දෙන්න. මාසයකට සැරයක් තමයි දෙන්න දෙන්නේ. හැබැයි ඔයා සති දෙකකට සැරයක්වත් දෙනවා නම් හොඳයි. ඒ ටික කරන්න. එතකොට nozzle cleaning කරන්න, මැෂින් එක clean කරන්න, අනිවාර්යයෙන්ම power එක on කරන්න කලින් ඔයා electric safety එක බලන්න. මේ ටික බලන්න. අනිවාර්යෙන් ඔයා print එක දාන්න කලින් ඔයාගේ filament එකේ dry කරලා දාන්න. ඒක ඔයාගේ print එකට ඔයාට වෙන ප්‍රශ්න වලට මේ හැම දෙයකටම විසඳුමක් වෙයි.